ලෝකයේ බලවත්ම හමුදාව සතු ඇමරිකා එක්සත් ජනපදයට ලෝකයේ දැවැන්තම වෙළඳ නාවික මාර්ගයේ දොරටු වැසී යාමේ අවදානමක් මතුවෙලා. දශක ගණනාවක් පුරා ලෝකයේම බලශක්ති මාර්ග පාලනය කරන්න උත්සාහ කරපු වොෂින්ටනයට එකපාරම මොකද්ද මේ වෙන්නේ? ලෝක තෙල් සැපයුමෙන් පහෙන් පංගුවක්, ඒ කියන්නේ 120කට වඩා ගමන් කරන හෝමෝස් සංධිය වෙනුවෙන් ඊරානය සහ ඕමානය එකතු වෙලා අලුත්ම නීතිමාලාවක් හදන්නයි යන්නේ. හැබැයි මේ සාකච්ඡාවේදී ඇමරිකාවට කිසිම අසුනක් වෙන් වෙලා තිබුණේ නැහැ. ඉදිරියට එන්න එපා, ආවොත් බලහත්කාරයෙන් හරි නවත්තනවා. ඇමරිකානු යුද නැව්වලින් නිකුත් වන මේ අතිශය භයානක අනතුරු වැගවීම්, ඒ වගේම ඉරානයෙන් ලැබෙන ඍජු රතු එළි මැද පෙරදිග තෙල් මාර්ගය වෙනුවෙන් ආරම්භ වෙලා තියෙන මේ දරුණු බලග්‍රහණය පිටුපස සැබවින්ම සිදුවන්නේ කුමක්ද? ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් මේ ගැන සම්පූර්ණයෙන් කතා කරමු. හෝමෝස් සංධිය කියන්නේ මුළු ලෝකයේම ආර්ථිකයේ හෘද ස්පන්දනය වගේ තැනක්. ලෝකයේ සමස්ත තෙල් පරිභෝජනයෙන් පහෙන් පංගුවක් ගමන් කරන්නේ මේ පටු මාර්ගය හරහායි. මෙන්න මේ උපාය මාර්ගික නාවික මාර්ගයේ ගමනාගමන නීති නැවත ලියන්න දැන් ඉරානය සහ ඕමානය සූදානම් වෙනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කරන ආකාරයට ටෙහෙරානය සහ මස්කට් අතර මේ නව නාවික මාර්ගයේ භූගෝලීය මායිම් සහ ඛණ්ඩාංග පිළිබඳව අවසාන එකඟතාවයට පැමිණ තිබෙනවා. දැන් ඉතිරිව තියෙන්නේ දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීම සඳහායි. හැබැයි ඉරානය මෙහිදී පැහැදිලිවම කියන දෙයක් තමයි මේ ගිවිසුමට පිටතින් සිටින වෙනත් කිසිම බලවේගයකට අතපෙවීම් කිරීමට ඉඩ නොදෙන බව. මේ කියන්නේ වෙන කාටවත් නෙවෙයි, වොෂින්ටනයට සහ ඇමරිකානු බලපෑම්වලටයි. ඉරානය සහ ඕමානය පවසන්නේ හෝමෝස් සංධියේ අයිතිය තියෙන්නේ එහි වෙරළබඩ පිහිටි මේ රටවල් දෙකට පමණක් නිසා මේ සාකච්ඡා සම්පූර්ණයෙන්ම ද්විපාර්ශ්වික ඒවා බවත්, එසේම ඕමානයේද ප්‍රසිද්ධිය ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම නාවික එකගතාවයක් වෙරළබඩ රටවල ස්වෛරීභාවයට ගරු කළ යුතු බවයි. නිව්යෝර්ක් ටයිම් පුවත් වාර්තාවලට අනුව මේ නව සැලසුම් මගින් හෝමෝස් සංධිය හරහා ගමන් කරන නැව් සඳහා අලුත්ම ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතයි. ඇතුළු වන නැව් පර්සියානු කලාපයට ඇතුළු වන සියලුම වාණිජ නැව් ඉරාන වෙරළට ආසන්නයේ පිහිටි නව නාවික මන්තීරුව හරහා ගමන් කළ යුතුයි. පිටවන නැව් පර්සියානු කලාපයෙන් පිටතට යන නැව් ඕමාන වෙරළට ආසන්න මාර්ගයේ ගමන් කළ යුතුයි. ඊටත් වඩා විශේෂම කාරණාව වන්නේ මේ නව නාවික මන්තීරු භාවිත කරන වාණිජ නැව් වලින් විශේෂ සේවා ගාස්තු අය කිරීමට ඉරාන බලධාරීන් සූදානම් වීමයි. මෙමගින් ලැබෙන ආදායම ඉරානය සහ ඕමානය අතර සමගාමීව බෙදා ගැනීමටයි නියමිත. කෙසේ වෙතත් මේ ක්‍රියාත්මක වුවහොත් ඒ දශක ගණනාවකට පසුව හෝමෝස් සමුද්‍ර සංධියේ සිදුවන විශාලතම නාවික වෙනස්කම වෙන්න පුළුවන්. හැබැයි ඉරාන ප්‍රකාශක බගායි තවත් භයානක ප්‍රකාශයක් මතක් කර තිබෙනවා. එනම් මායිම් ඛණ්ඩාංග තීරණය කළ පමණින් මුහුදේ ආරක්ෂාව හෝ හෝමෝස් සංධිය සම්පූර්ණයෙන් විවෘත වීම ස්වයංක්‍රීයව සිදු නොවන බවයි. මොකද ඇමරිකානු නාවික හමුදාවේ මැදිහත් වීම සහ නාවික වටලෑම් පවතින තාක්කල් කලාපයේ ස්ථාවරත්වයක් ඇතිවිය නොහැකි බව ඉරානය අවධාරණය කරනවා. ඇමරිකානු මධ්‍යම විධානය විසින් අගෝස්තු 4 වෙනිදා අතිශය දුර්ලභ සහ බියජනක හඩපටයක් නිකුත් කළා. ඒ ඇමරිකානු යුද නැව් මගින් වෙළඳ නැවකට නිකුත් කළ ඍජු තර්ජනාත්මක අනතුරු වැගවීමකුයි. මේ හඬපටය අනුව කැප්ටන්, ඔබ වහාම ඔබේ ගමන් මාර්ගයේ අංශක 190කට වෙනස් කළ යුතුයි. ඔබ එයට අවනත නොවන්නේ නම් අපි බලහත්කාරයෙන් හෝ ඒ ඉටු කරව ගන්නවා. සෙන්ටකොම් නිල එක්ස් කිනුමේ සඳහන් කර ඇති ආකාරයට ඉරානයට එරෙහිව පනවා ඇති නාවික වටලෑම අගෝස්තු 4 වන විට ඇමරිකානු හමුදාව විසින් වාණිජ නැව් 44ක ගමන් මාර්ගය වෙනස් කර තියෙනවා. නැව් දෙකක් අක්‍රිය කර ඇති අතර තවත් නැව් දෙකකට බලහත්කාරයෙන් ගොඩ වී පරීක්ෂා කර තිබෙනවා. ඒ වගේම ඉරාන වරායවල් වෙත යන හෝ එන බවට සැක කෙරෙන ඕනෑම නැවකට වහාම ගමන් මාර්ගය වෙනස් කරන ලෙස ඇමරිකානු යුද නැව් නියෝග කරන අතර එම නියෝග පිළි නොගන්නා නැව්වලට ප්‍රහාර එල්ල කර අක්‍රිය කිරීමට පවා මේ වෙනකොට ඇමරිකාව කටයුතු කරනවා. කෙසේ වෙතත් ඉරානය පවසන්නේ ඉරාන තෙල් අපනයනය නතර කිරීමට ඇමරිකාව සිදු කරන ඍජු හමුදාමය ආක්‍රමණයක් බවයි.
ඉරාන නියෝජිතයින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ හෝමුස් සංදිය කිසිසේත්ම යුද්ධයට පෙර පැවති තත්ත්වයට නැවත යන්නේ නැති බවයි. පසුගිය පෙබරවාරි 28 සහ ජූනි 18 වන දින සිදුවීම් වලින් පසුව ඉරානයේ දැඩි පාඩමක් ඉගෙනගෙන ඇති බවත් සතුරන්ට ඉරානයට එරෙහිව හෝමුස් සංදිය අවියක් ලෙස භාවිත කිරීමට නැවත කිසිසේත් ඉඩ නොදෙන බවයි ඔහු පවසන්නේ. මේ අනුව පසුගිය පැය 24 ඇතුළත බල්ගේරියාව, එංගලන්තය, යුක්‍රේනය වැනි රටවලින් ඉරානයට ඇමතුම් ලැබී තිබෙනවා. ඊට හේතුව එම රටවල පවතින හමුදා කදවරු ඇමරිකාවට භාවිත කිරීමට ඉඩ දී ඇති බවට තොරතුරු වාර්තා වීමයි. මේ අනුව එම රටවල් ඉරානයට සහතික වී ඇත්තේ තමන් ඇමරිකාවේ මේ යුද්ධයට සහාය නොදක්වන බවයි. මේ වෙනකොට මැදපෙරදිග කලාපයේ සහ මුළු ලෝකයේම බලශක්ති සැපයුම තීරණය කරන හෝමුස් සංදිය වෙනුවෙන් පැවැත්වෙන මේ සටන ඉදිරියේදී ලෝක තෙල් මිලට සහ ලෝක ආර්ථිකයට කෙබඳු බලපෑමක් එල්ල කරයිද? මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මෙවැනිම අලුත් සහ වැදගත් ජාත්‍යන්තර පුවත් සහ විග්‍රහයකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.